Today we are going to talk about why communication is very important and how we can encourage the child to communicate as parents. Okay. අද දවසේ අපි කතා කරන්නේ දරුවෙක් අනිවාර්යෙන් කතා කරන්න ඕනේ සංනිවේදනය කරන්න පොඩි කාලේ ඉඳන් ඉගෙන ගන්න ඕනේ මේක ඇති වැදගත්කම සහ දෙමව්පියෝ වශයෙන් අපි කොහොමද මේක දරුවට පුරුදු කරන්නේ මේ කරන එක තවත් කොහොමද අපි වැඩි දියුණු කරන්නේ කියලා. දැන් පාසලට දරුවෙක් එද්දී මේ දරුවා අලුත් කෙනෙක්. ටීචර් දරුවව දන්නෙත් නැහැ, දරුවා ටීචර්ව දන්නෙත් නැහැ. එතකොට දරුවා ටීචර්ත් එක්ක සංනිවේදනය අනිවාර්යෙන් කරන්න ඕනේ. දැන් ටීචර් චූටි පුතේ වගේ නම් මොකද්ද ඔන්න නම කියන්න ඕනේ. පුතා උදේට කාලා දෙන්නේ ඔන්න බබා කෑවද කියන්න ඕනේ. එතකොට දරුවට වතුර ඕන නම් water, I need water, teacher I want water, වතුර ඕන කියලා ටීචර් දරුවට වතුර ඕන කියලා මෙසේජ් එක දෙන්න ඕනේ. ඉතින් මේ විදියට සංනිවේදනය තුලින් දරුවා සහ ගුරුවරයා අතර තියෙන බැඳීම ශක්තිමත් වෙනවා. දැන් හිතමුකෝ ගොඩක් දෙමව්පියෝ මේ වර්තමානයේදී කියනවා අපේ දරුවා කතා කරන්නේ නැහැ. මේ බබා කතා කරන්න පරක්කුයි. ડોක්ටර් කිව්වා බබාව මොන්ටිසරි දාන්න. එතකොට බබා කතා කරයි කියලා. ඔන්න දැන් මෙහෙම ඇයි දරුවා සංනිවේදනය කරන්නේ නැත්තේ? ඔන්න මේකට කාරණා කිහිපයක් බලපානවා. දරුවගේ ඇත්තටම වැඩිමේ අදාළත්වයක් නිසා දරුවා තාම කතා කරන්න පටන් ගන්නෙ නැහැ. එහෙම වෙන්නත් පුළුවන්. ඉතින් මේ වගේ අවස්ථාවකදී අනිවාර්යෙන් වෛද්‍යවරයෙක් හම්බෙලා අවශ්‍ය කටයුතු ටික දෙමව්පියෝ කරන්න ඕනේ. සමහරක් දරුවෝ ඉන්නවා ඒගොල්ලන්ට කතා කරන්න අවශ්‍ය නැහැ. මොකද ගෙදර හැමෝම මේ දරුවව තේරුම් අරගෙන ඉන්නේ. වෙලාවට කැප ටික ළඟට දෙනවා. වතුර තිබහරින් ඉස්සලා වතුර ටික දෙනවා. ඒ දරුවා බැලුවත් ඇති ටක් ගාලා ඒ සෙල්ලම් බඩුව බබා ළඟට ගෙනත් දෙනවා. ඒ දරුවත් එක්කම ඉඳගෙන ඒ දරුවත් එක්කම සෙල්ලම් කර කර ඉන්නවා. ඉතින් මේ වගේ අවස්ථාවකදී දරුවට කතා කරන්න අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. දරුවට අවශ්‍යතාවයක් ඇත්තටම නැහැ කාටවත් කියන්න. දැන් අපි හිතද්දී දරුවෙක් ඔන්න මෙහෙම කරපු ගමන් අම්මා දන්නවා මේ කියන්නේ වතුර ඕන කියලා ටක් ගාලා වතුර බෝතලේ දෙනවා. ඊට පස්සේ දරුවා මෙහෙම කළා කෑම එක පෙන්නුව ගමන් ටක් ගාලා දන්නවා බබාට බඩගිනි කවනවා. ඉතින් මෙතනදී දරුවා මේ සංනිවේදනය කරන්නේ ඉඟි වලින්. බලලා නැත්තම් ඇඟිල්ලෙන් පෙන්නලා ඔන්න ඒ වගේ දේවල් වලින් තමයි දරුවා සංනිවේදනය කරන්නේ. මේ දෙමව්පියන්ගේ අද වීඩියෝ එකෙන් පස්සේ බලන්න දරුවට කියා ගන්න බැරි දේවල් තියෙනවා නම් චුට්ටක් ඒගොල්ලන්ට වචන දෙන්න, උගන්වන්න. දැන් සමහරක් පොඩිම දරුවෝ ඉන්නවා ඒගොල්ලන්ට තාම බඩගිනි කියන්න තේරෙන්නේ නැහැ. කෑම පෙන්නනවා. එතකොට තමයි අම්මි කවන්නේ. එතකොට අම්මි අහන්න පුතේ ඔයාට බඩගිනිද? මට කියන්න කෑම දෙන්න කියන්නකෝ මගේ පුතා කියන්න කෑම දෙන්න. බඩගිනි කියලා අපි පුළුවන් තරම් දරුවන්ගේ වචනේ එළියට ගන්න ඕන. ඊට පස්සේ දරුවා වචනේ දන්නවා නම් අනිවාර්යෙන් ඊළඟ මොහොතේ දරුවට ඒ දේ අවශ්‍ය වෙද්දී ඒ වචන කියන්න උත්සාහ කරනවා. ඉතින් මේක එදිනෙදා කළොත් දරුවා ඉක්මනට සංනිවේදනය කරන්න ඉගෙන ගන්නවා භාෂාව තුලින්. මොකද භාෂාව කියන්නේ අනිවාර්යෙන් අපි ගොඩාක් දරුවන්ට මනසට දිය යුතු දෙයක්. මොකද භාෂාව තුලින් එයාගේ මුළු පෞරුෂයම වර්ධනය වෙනවා. කතා කරන දරුවෙක් හැමතිස්සෙම එයා දන්නවා එයාගේ අදහස්. එයා දන්නවා එයාගේ පෞරුෂය ගැන. එයා දන්නවා එයාගේ කැපැසිටිය ගැන. අනිවාර්යෙන් ඒ වගේ චරිත ගොඩාක් ලස්සනට කැපී පෙනෙනවා. ඉතින් අද ඉඳන් අපි මේ දරුවට හරියටම සංනිවේදනය කරන්න කොහොමද, හරියට කතා කරන්නේ කොහොමද කියලා පොඩි කාලේ ඉඳන්ම උගන්වමු. දරුවට ඇහෙන්න කතා කරමු, දරුවත් එක්ක කතා කරමු, දරුවන්ගේ අදහස් විමසමු.